හැලෝ ගයිස්, සාදරයෙන් පිළිගන්නවා කෝඩ් කොක්ක වෙත. කෝඩ් කොක්ක අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ ප්‍රෝග්‍රෑමින් කරන, කෝඩින් කරන ඩෙවලොපර්ස්ලට, ස්ටුඩන්ට්ස්ලට වැදගත් පණිවිඩයක් කියන්නේ. ඔයාලගේ ප්‍රෝග්‍රෑමින් ලයිෆ් එක, කෝඩින් ලයිෆ් එක සුපර් ඊසි කරන AI වෙබ්සයිට් තුනක් ගැන කියන්න තමයි අද අපි එකතු වෙන්නේ. මම අරන් ආව පළවෙනි වෙබ්සයිට් එක තමයි ChatGPT කියන්නේ. ඉතින් ChatGPT වෙබ්සයිට් එක ලොගින් වුණාම ඔයාලට මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් පෙන්නනවා. ඉතින් මේ ඩෑෂ්බෝඩ් එකෙන් ඔයාලට ඔයාගේ කෝඩ් රයිට් කරගන්න පුළුවන්. එතකොට එරර් එක්ස්ප්ලেইন කරගන්න පුළුවන්, බග්ස් එක්ස්ප්ලেইন කරගන්න පුළුවන්. මේක බිග්නර් ෆ්‍රෙන්ඩ්ලි ඔයාලට මේ වැඩේ කරලා දෙනවා. එතකොට කෝඩ් ඔප්ටිමයිස් කරලා ක්ලීන් කරලා කරන්න පුළුවන් ඔයාලට. ඒ වගේම මේකේ වැදගත් දෙයක් තමයි මේකෙන් කරගන්න පුළුවන්. ඔයාලට ප්‍රොජෙක්ට් අයිඩියාස් ගන්න පුළුවන්. එතකොට ලොජික් එක්ස්ප්ලেইন කරගන්න පුළුවන්. ඔයාලට ප්‍රොජෙක්ට් එකක් ගන්න කිසිම අයිඩියා එකක් නැති කෙනෙක් නම් ඔයාලට මේ ප්‍රොජෙක්ට් කරගන්න මේකෙන් හොඳ අයිඩියාස් ටිකක් ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් ඔයාලට වැදගත් වෙන තව ෆීචර් එකක් තමයි ඔයාලට ඔයාගේ ලැන්ග්වේජ් එකෙන් ඔයාලට තේරෙන විදිහට මේකත් එක්ක අදහස් සුවමාරු කරගන්න පුළුවන්. ඔයාලා සිංහල කෙනෙක්ද, දෙමළ කෙනෙක්ද, ඔයාගේ ලැන්ග්වේජ් එකෙන් මේකෙන් ඔයාලට ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් හොඳයි බිග්නර්ස්ලට, ස්ටුඩන්ට්ස්ලට, ඩෙවලොපර්ස්ලට වගේ. ඉතින් මම අරන් ආපු දෙවෙනි වෙබ්සයිට් එක තමයි Copilot කියන්නේ. ඒ කියන්නේ Git Copilot, GitHub Copilot එක. මේක රියල් ටයිම් කෝඩින් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ඔයාලට වැඩ කරනවා. මේකේ ෆීචර්ස් and benefits ගත්තොත් කෝඩ් ටයිප් කරනකොට ඔයාලට ඊළඟ කෝඩ් සෙග්මන්ට් එක ඔටෝ සජෙස්ට් කරලා දෙනවා. ෆුල් ෆන්ක්ෂනල් and ක්ලාසස් ජෙනරේට් කරලා දෙනවා. ඒ වගේම මේක ඔයාලගේ VS Code එකේ IntelliJ වගේ එඩිටර්ස් වල එක්ස්ටෙන්ෂන් එකක් විදිහට වැඩ කරනවා. ඉතින් ඔයාලගේ කෝඩින් ස්පීඩ් එක දෙතුන් දිනකින් ඔයාලට වැඩි කරගන්න පුළුවන් මේ වගේ. ඒකට මේක ගොඩක් වැදගත් වෙයි ප්‍රොෆෙෂනල් ඩෙවලොපර්ස්ලට සුපර් යූස්ෆුල් වෙන මේ ෆීචර් එකක් තමයි මේක. ඒකට වර්කින් ඩෙවලොපර්ස්ලට, ෆ්‍රීලාන්සර්ස්ලට ගොඩක් වැදගත් වෙනවා. ෆ්‍රීලාන්සර්ස්ලට වගේ නම් මේක. එතකොට ඊළඟ වෙබ්සයිට් එක මම අරන් ආපු වලට Codium කියන්නේ. මේකත් අර Copilot කිව්වා වගේ ෆ්‍රී, කම්ප්ලීට්ලි ෆ්‍රී වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් Codium වෙබ්සයිට් එකට ආවම වලට මේ වගේ ඩෑෂ්බෝඩ් එකක් පෙන්නනවා. මේකෙන් ඔයාලට ඒකේ තියෙන ෆීචර්ස් බලා ගන්න පුළුවන්, බෙනිෆිට්ස් බලා ගන්න පුළුවන්. ඒවා යූස් කරන්න පුළුවන්. මේක ඔයාලට AI කෝඩ් එක ඔටෝ කම්ප්ලීට් කරලා දෙනවා ඔයාලගේ. ඒ වගේම මේකත් මල්ටි ලැන්ග්වේජ් සපෝට් කරනවා ඔයාලට. VS Code එකේ, Chrome එකේ, JetBrains එකේ සපෝට් කරනවා. අනික මේක ලයිට් වෙයිට් and fast. මේ ගොඩක් මේ වැදගත් වෙනවා ඔයාලට ස්ටුඩන්ට්ස්ලට වගේම ෆ්‍රී යූසර්ස්ලට මේ ගොඩක් වැදගත්. මේක ගෙවන්න නැතුව ෆ්‍රී යූස් කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් කෝඩින් කරන ඔයාලට මම හිතනවා මේ ගැන අපේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඔයාලට කෝඩින් කරන්න, ප්‍රෝග්‍රෑමින් කරන්න කිසි දැනුමක් නැත්නම් මේකෙන් ඔයාලට ලොකු අයිඩියාවක් ගන්න පුළුවන්. වෙබ්සයිට් තුනෙන් ලොකු උදව්වක් ඒ වෙබ්සයිට් තුන ඔයාලට. ඔයාලගේ කෝඩින් ලයිෆ් එක හිර වෙන්නේ නැතුව ඔයාලට ඉස්සරහට කන්ටිනියු කරගෙන යන්න පුළුවන් ඔයාලගේ ජර්නි එක මේකත් එක්ක. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා මේක ඔයාලගේ භාෂාවෙන් ඔයාලට වැදගත් වෙන විදිහට ඔයාලගේ ලැන්ග්වේජ් එකෙන් ඔයාලා අදහස් සුමාරු කරගන්න පුළුවන් කියලා. ඒකට මම සජෙස්ට් කරන්නේ සිංහලෙන් හෝ අනිත් ලැන්ග්වේජ් එකකින් කෝඩින් කරන්න පුරුදු වෙනවා කියන එක. පුළුවන් තරම් පුරුදු වෙන්න ඔයාලා ඉංග්‍රීසි වලින්ම කෝඩින් කරන්න. ඔයාලා ලේසි ඔයාලගේ මේ වැඩේ සහ ජර්නි එක ඉස්සරහට ඔයාලා ක්ලියර්ලි පේනවා. එතකොට ඉතින් මම අදන් ආපු මේ වීඩියෝ ඔයාලට වැදගත් කියලා හිතනවා නම් ෆලෝ කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් වැදගත් වෙයි. ෂෙයා කරන්න යාළුවන්ට මේක. ඉතින් අද මම ඔයාලගෙන් සමු ගන්නවා ආයෙත් අලුත් වීඩියෝ